හායි ඔයාලට කොහොමද? ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වීඩියෝ එක ගෑනු ළමයිට ගොඩක් විශේෂයි. සුදු වෙන ආස, ලස්සනට ඉන්න ආස, සම පැහැපත් වෙනවට ආස. මූණේ පිම්පල් තියෙනවා නම් පිම්පල් මාක් වෙලට හැම දෙයකම හොඳම හොඳ පැක් එකක් අරගෙන තමයි ඉතින් අද මම ආවේ. පෞද්ගලික මම යූස් කරන සහ මම යූස් කරන ආස පැක් එකක්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙනවා ඒක කොහොමද යූස් කරන්නේ සහ කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ගන්න කස්තුරි කහ තේ හැඳි භාගයක්. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. කැඹුළු වගේම යූස් කරන්න පුළුවන්. මම දැන් මගේ ෆේස් එකට ඕන ප්‍රමාණය විතරයි ගන්නෙ. ඊට පස්සේ වෙනවල් කෙටි කුඩු සුදු හඳුන් කඩල පිටි. ඉතින් ඔයාලට හරිම ලේසි මේ ටික හොයාගන්න ඕනම බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන් හරිම පොඩි ගානකට. සහ අන්තිමටම ඕන වෙන මෙන්න මේ ඇලෝවෙරා ජෙල් ටිකක්. මම ඒකිනුත් ටිකක් දාගන්නවා. දාලා වතුර පොඩ්ඩක් ඇඩ් කරගන්නවා බින්දු චුට්ටක් වගේ. මේක හොඳට මික්ස් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ හරිම උකුමුකුල එකක් තියෙන්නේ. දැන් මේක අපි ඇප්ලයි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ගොඩක් හදාගෙන මැඩි වගේ නම් ෆ්‍රිජ් එකේ දාලා යූස් කරන්න. ඔයාලා මේක ඇප්ලයි කරන්න කලින් මූණ හොඳට වොෂ් කරගෙන ඉන්න. මම නම් දැන් මේ වෙලාවේ හොඳට මූණ පිරිසිදු කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා කැමති ඕන විදිහකට ඇප්ලයි කරගන්න ළමයි. මට මේකෙන් හරිම ලේසි නිසා මම මේකෙන් ඇප්ලයි කරගන්නේ. ෆෝන් එක දිහා බලන් චුට්ටක් අමාරුයි. තව දෙයක් කියන්න ඕනේ මම මේ ගත්ත ඉන්ග්‍රීඩියන්ට් වලින් ඔයාලට මොකක් හරි එකක් ඇලර්ජි තියෙනවා නම් ඒක දාන්නේ නැතුව ඔයාලා පැක් එක හදන්න. සතියට දවස් 3ක් විතර මේක ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලටම තේරෙයි වෙනස. ඉතින් දැන් මම මේක මුළු මූණම ඇප්ලයි කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ වැඩි ටික මෙන්න මේ විදිහට බෙල්ලේ හිම ඇප්ලයි කරගන්න ළමයි. ආයෙ තව දෙයක් කියනවා සාමාන්‍යයෙන් කහ ඇලර්ජික් අය. එයාලා මේකට කහ දාන්නේ නැතුව ඔයාලා යූස් කරන්න. ඒ කියන්නේ කහ දාන්නේ නැතුව මේ පැක් එක හදා ගන්න ඔයාලා. මොකද කහ සාමාන්‍යයෙන් හැමෝටම හරියන්නේ නැහැ නේ. සමහර කටට ඇලර්ජි වෙනවා. ඉතින් ඒ ළමයි මතක ඇතුව කහ දාන්න නැතුව මේ පැක් එක හදා ගන්න ඕනේ. මේක විනාඩි 20ක් 25ක් අතර කාලයක් තියෙන්න ඕනේ මේක මූණට හොඳට උරා ගන්නකම්. ඊට පස්සේ මම ඔයාලට කියන්නේ ඉතුරු ටික. දැන් හරියටම විනාඩි 20ක් විතර ගිහිල්ලා දැන් ඔයාලට පේන ඇති මේ කෑල්ල මෙහෙම ගලවන්න පුළුවන් තරමට මේක හොඳට වේලිලා තියෙන. දැන් ඔයාලට මුණ වොෂ් කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මුණ වොෂ් කරන්න කලින් චුට්ටක් විතර අතට මෙන්න මෙහෙම වතුර ටිකක් අරගෙන මේක හොඳට පොඩ්ඩක් තප්පර 30ක් වගේ මුළු මූණම හොඳට මසාජ් කරන්න. මසාජ් කරලා ඔයාලා මූණ සෝදන්න. මම දැන් මූණ වොෂ් කරගෙන එන්න. දැන් මම මූණ වොෂ් කරගෙන ආවා. මම ඔයාලට පෙන්නන්න
ඔයාලට පේනවා ඇති නේද? මගේ කාමරේ වැඩි එළිය නැති නිසායි ළමයි මෙන්න මේ වගේ ටෝච් එකක් මම භාවිතා කරන්නේ. හරිම සිනිඳු. ඊට පස්සේ ඔයාලා ගාව තියෙන කැමති ඔයාලා යූස් කරන මොයිස්චරයිසිං ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න. මම නම් මේ ඇලෝවෙරා ක්‍රීම් ටිකක් තමයි ගන්නේ. ඉතින් සුදුවට ලස්සනට ඉන්න ගෑනු ළමයට තමයි මම අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටිය ඔයාලා හැමෝටම thank you.